සුබ දවසක් ඔයාලට. ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ ඕනම ගෙදරක අනිවාර්යෙන් පුංචිවට හරි තියෙන දෙයක් ගැන. ඒ තමයි කෝමාරිකා. ඉතින් මේ ශාකය නැතිනම් මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාලා අනිවාර්යෙන් කොහෙන් හරි හොයලා කෝමාරිකා පැලයක් හිටව ගන්න පටන් ගනී. ඉතින් කඩෙන් ගන්න ක්‍රීම් ජාතිවල බ්ලීචින් තියෙනවා, අහිතකර රසායනික දේවල් තියෙනවා. නමුත් මේ මම කියන දේ දිගටම කළොත් කිසිම අහිතකර බලපෑමක් නැතුව සම නිරෝගී වෙලා සුදු වෙලා ඔයාට කිසිම මුදලක් වැය නොකර පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ අතරතුරේ මගේ channel එකත් subscribe කරගෙන යන්න ළමයි. රාත්‍රී නින්දට පෙර කෝමාරිකා ජෙල් එක ඇප්ලයි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් මුළු ශරීරෙම ඇප්ලයි කරනවා නම් තවත් හොඳයි. ඉතින් කෝමාරිකා ඇප්ලයි කිරීමෙන් අපිට ලැබෙන වාසි ගොඩක් තියෙනවා. ඉතින් එයින් එකක් තමයි සමේ වියලි බව පාලනය කරලා සමට තෙතමනයක් ලබා දෙනවා. ඉතින් ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්න තමයි මේ සම ඩ්‍රයි වෙනවා, වියලි වෙනවා, සමේ තෙතමනය නැති වෙන එක. ඉතින් මේ ඔක්කොම මේ තත්ත්වයන් පාලනය කරගන්න පුළුවන් මේ කෝමාරිකා ජෙල් එක පාවිච්චි කිරීමෙන්. අනිත් එක තමයි සමේ රැලි ස්වභාවය පාලනය කිරීම. ඒ කියන්නේ වයසට යනවත් එක්කම අපේ සම රැලි වැටෙනවා, අර අපි ඩල් වෙනවා කියන්නේ. ඉතින් ඒ සම රැලි වැටීම අඩු කරලා පැහැපත් සමක් අපිට ලබා දෙනවා. කෝමාරිකා වලින් අපිට ලැබෙන තවත් වාසියක් තමයි සමහේ කුරුලෑ තත්ත්වයන් පාලනය කරනවා. ඒ කියන්නේ අපිට තියෙන ගොඩක් තෙල් සහිත සමක්නේ. ඒ නිසා කුරුලෑ තත්ත්වයන් කුණු දුවිලි තෙල් නිසා වැඩි වෙනවා. මේ තත්ත්වය අපිට කෝමාරිකා ජෙල් පාවිච්චි කිරීමෙන් අවම කරගන්න පුළුවන්. තව එකක් තමයි කිසිම ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරන්න බැරි අධිසංවේදී සමක් තියෙන අයට මේ ජෙල් එක පාවිච්චි කිරීමෙන් ග්ලෝ එකක් සහ ඉක්මන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමේ තෙතමනය නිරන්තරයෙන් රඳා පවතින නිසා සමට නිරෝගී පෙනුමක් ලබා දෙනවා. කෝමාරිකා ජෙල් එක කඩෙන් ගන්නත් පුළුවන්. නමුත් මම නම් කියන්නේ අපි ස්වභාවිකවම හදාගන්න ඇලෝ ජෙල් එක තමයි ගොඩක්ම හොඳ. හොයාගන්න බැරිම කෙනෙක් ඉන්නවා නම් ඉතින් කඩෙන් එකක් අරගෙන පාවිච්චි කරන්න. ඉතින් ගොඩක්ම හොඳ මේ ඇලෝ ජෙල් එක රාත්‍රී කාලයේ ඇප්ලයි කරන එක. මම නම් ගොඩක් නිවාඩු දවස්වලට උදේ කාලයේත් මේක ඇප්ලයි කරනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, නිරන්තරයෙන් අපේ ඇස් වෙහෙසටපත් වෙනවා, අපේ ඇස් වටා කළු වෙනවා, ඇස් වටේ රැලි වැටෙනවා. ඉතින් මේ ජෙල් එක ඒ තත්ත්වයන් විශේෂයෙන්ම අවම කරලා සිසිල් බවක් හා තෙතමනයක් ලබා දෙනවා. මේ දේ කරන්න කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. ෆේස් පැක් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ ටික අනිවාර්යෙන් කරලා බලන්න. කෝමාරිකා පැලයක් ගෙදර නැතිනම් හොයාගෙන හරි කොහොම හරි හිටව ගන්න. try කරලා බලලා වෙනස අත්විඳලා බලන්න. සතියක් දෙකක් යනකොට ඔයාලට ඉක්මන් ප්‍රතිඵල ලබා දෙයි. ඉතින් ගිහින් එන්නම්. ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.